මම මේ යන්නේ නෙදර්ලන්තයේ තියෙන බෝට් ගෙවල් ටිකක් බලන්න. නෙදර්ලන්තය කියන්නේ ජල මාර්ග ගොඩාක් තියෙන රටක්. ඒ වගේම මේ රට පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමට වඩා පහළින්. ඒ නිසාම නෙදර්ලන්තයේ ජල පාලනය හා ජල කළමනාකරණය ඉතා විශිෂ්ට ලෙස සිදු කරනවා. සරලවම කිව්වොත් නෙදර්ලන්තය කියන්නේ ඉංජිනේරු මිරකල්ස් වලින්ම ජීවත් වෙන රටක්. නෙදර්ලන්තය කියන්නේ ඇලවල් සහ ජලයෙන් ගොඩක් බැඳී තියෙන රටක් නිසා හවුස් බෝට් කියන විශේෂ ජීවන රටාව අපිට හි දැක ගන්න පුළුවන්. මේ බෝට්ටු ගෙවල් කැනල්ස් වලට ස්ථිරවම සවි කරලායි තියෙන්නේ. නෙදර්ලන්තයේ මේ බෝට්ටු ගෙවල් දසදහස් ගණනින් තියෙනවා. මේවට සාමාන්‍ය ගෙවල් වගේම ජලය, විදුලිය, අන්තර්ජාල පහසුකම් තියෙනවා. මේ තියෙන්නේ මේ බෝට්ටු ගෙවල් වල තැපැල් පෙට්ටි කිහිපයක්. මේ ඇලෙවුරේ නවත්තලා තියෙන්නේ මෙයාලගේ වාහන. නෙදර්ලන්තයේ බෝට්ටු ගෙවල් කියන්නේ හුඟක් අයට සාමාන්‍ය ගයක් නෙවෙයි. ඒක විශේෂ අත්දැකීමක්. නගරයේ කාර්යබහුල ජීවිතය අතරමැද නිහඬ ජලය අසල මේ වගේ හරිම ලස්සන පරිසරයක ජීවත් වෙනවා කියන එක අපූර්ව අත්දැකීමක්. මේ වගේ ගෙවල් වල ජීවත් වෙන අය ඇලවල්, බෝට්ටු සහ ජලය සමග ඉතා සමීප සම්බන්ධතාවයකින් ජීවත් වෙනවා. ඒ වගේම මේ බෝට්ටු ගෙවල් සංචාරක ආකර්ෂණය දිනාගෙන තියෙනවා. සමහර බෝට්ටු ගෙවල් හොටෙල්ස් විදිහටත් හදලා තියෙනවා. ඔයාලා නෙදර්ලන්තයේ આવොත් බෝට්ටු ගෙදරක අත්දැකීමක් ගන්න අමතක කරන්න එපා. බෝට්ටු කතා ඉවරයි. ගිහින් එන්නම්. බයි.